Hi යාළුවනේ ඔයාලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි unboxing කරන්න යන්නේ off road යන්න පුළුවන් සුපිරි RC කාර්යයක් ගැන. එහෙනම් යාළුවනේ අපි මේ කාර් එකේ වැඩි විස්තර ගැන දැන් කතා කරමු. මේ box එකේ front side එක ගත්තොත් අපිට පේනවා මෙතන දාලා තියෙනවා RC full function. ඊට shock absorb ඒ කියන්නේ මේකේ shocks තියෙනවා හොඳට. rubber tire එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඕක off road සුපිරියටම ගියයි. ඊට පස්සේ 3.7 volt බැටරි එකක් තියෙන්නේ. මේක කාර් එකේ තියෙන්නේ. දැන් forward light set එකක් දාලා තියෙනවා මේ කාර් එකේ. ඊට පස්සේ 2 wheel තමයි මේක 4 wheel නෙමෙයි මේක 2 wheel. නමුත් ඒක off road යන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මේ පැත්ත ගත්තොත් 1 to 16 scale කියලා තියෙන්නේ. මේ කාර් එක වගේ 16ක් ගත්තොත් මේ කාර් එකේ ඇත්ත කාර් එක ගන්න පුළුවන්. කියලා තමයි එතනින් කියන්නේ. ඊට මේකේ අනිත් පැත්ත ගත්තොත් ඔයාලට පේනවා high speed drift off road කියලා මෙතන ගහලා තියෙනවා. ඒ කියන්නේ මේක off road ගොඩක් හයියෙන් යන්න පුළුවන්. ඔයාලා මෙතන පේනවා පැය කිලෝමීටර් 20ක වේගෙන් යන්නත් පුළුවන්. ඒ වගේම ඊට උඩින් සඳහන් කරලා තියෙනවා අවුරුදු 6ට වැඩි අයට මේ කාර් එක පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා 1 to 16 scale. ඒක කලින් තිබ්බ එකමයි. දැන් යටින් පොඩියට සඳහන් කරලා තියෙනවා forward backward turn left turn right light high speed drift suitable for all kind of rough road. මේක ඕනම පාරක මේක හොඳින් යන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා මෙතන. ඔයාලට ඒතර පේනවා මේකේ back side එක ගත්තොත් මේකේ සඳහන් කරලා තියෙනවා remote එකට මේ කාර් එකේ බැටරිය දාගන්න දැන. ඒ වගේම මෙතන තියෙන remote එකේ remote controls ටික. ඊට පස්සේ මේ knob එකෙන් එන්නේ මේක මේ තද කරොත් නම් කාර් එක ඉස්සරහට යනවා. ඒ වගේම මේ knob එක ඉස්සරහට කරොත් කාර් එක පිටිපස්සට යනවා. ඊට පස්සේ මේ wheel එක තියෙන ඒකෙන් තමයි මේ කාර් එක හරවන එකයි මේ අනිත් පැත්ත right එක හරවන එකයි left එක හරවන එකයි කරන්නේ. ඊට පස්සේ මෙතන මේ තියෙන මේ රිමෝට් එක ගත්තට පස්සේ මම පෙන්නන්න ඒකේ තියෙනවා පොඩි බටන් එකක්. ඒකෙන් තමයි අර ලයිට්ස් ටික කන්ට්‍රෝල් කරන්නේ. ඊට පස්සේ මෙතන සඳහන් කරලා තියෙනවා බැටරි දාන්න දැන් රිමෝට් එකට. ඊට පස්සේ මෙතන පේනවා මේ කාර් එකේ තියෙන පාට තුනක් තියෙන්නේ. මම ගත්තේ මේකෙන් කළු පාට එක. මේකේ තැඹිලි නිල් තියෙනවා. දැන් මෙතන තියෙනවා made in China. මේක මේ හදලා තියෙන්නේ China. එහෙනම් අපි වෙන කතා බහකට යන්නේ නැතුව අපි RC කාර් එක එළියට අරගෙන ගමු. අපි මේකේ විඳ ගන්න මේ වීඩියෝ එකේ අන්තිමයටම කියන්නම්. ඒ වෙනකන් ඔයාලා වීඩියෝ එක ගන්නේ සිට. මෙන්න දිනවා අපේ RC කාර් එක. ඊට පළවෙනිටම අපිට හම් වෙනවා මේ වගේ කවරයක්. මම හිතන්නේ මේකේ ඇත්තේ බැටරි chargers විතරයි. ඔය වගේ තියෙන්නේ මේකේ. මේක තමයි කාර් එකේ බැටරිය. ඊට පස්සේ මේක තමයි charge කරන එක. ඊට පස්සේ මේක මම හිතන්නේ රිමෝට් එකට එන බැටරි දෙක. එහෙනම් අපි බැටරි කතා නැතුව අපි මේ RC කාර් එක එළියට ගමු. ඊට කලින් අපිට තියෙනවා මේ knob ටිකක් ගලව ගන්න. ඒක මේ කාර් එකේ safety එකට තමයි මේ වෙන්නේ. ඉස්සෙල්ලාම මේ පැත්තේ තියෙන අපේ රිමෝට් එකේ knob එක. ඒක ගලවන්නත් නැහැ. අපි ඒක ගලවමු. කාර් එකකට knob තියෙනවා දෙකක්. ඒ දෙකත් අපි ගලවමු. අපි එහෙනම් ඉස්සෙල්ලාම මේ කාර් එකේ රිමෝට් එක ගැන කතා කරලා ඉමු. මේ කාර් එකේ රිමෝට් එකේ කියන්න තරම් ලොකු විශේෂත්වයක් නැහැ. මේකේ තියෙන වලට වෙනවා මේ knob එක මම කලින් කිව්වා වගේ මේක යටට කරපුවම තමයි මේ කාර් එක ඉස්සරහට යන්නේ. ඒ වගේ මේක උඩට කරපුවම මේක පිටිපස්සට. ඊට මේ wheel එකෙන් තමයි මේ කාර් එක හැරෙන එක කන්ට්‍රෝල් කරන්නේ. ඊට පස්සේ වලට වෙනවා මෙතන පොඩි බටන් එකක් තියෙනවා. ඒකෙන් තමයි මේ මෙතන ලයිට් සෙට් එකක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්.
ඒ ලයිට් ටික කන්ට්‍රෝල් කරන්න මෙන්න මේ බටන් එකේ. ඊට පස්සේ අපි මේ RC කායක ගැන ඉස්සෙල්ලා කතා කරලා ඉමු. ඊට පස්සේ මේක පටන් ගත්තීම ඔයාලට ලස්සන ටිකක් පේනවා මේකේ. මේක හොඳ වරක් තියෙනවා. ඊට පස්සේ මේක හදලා දින්නේ නම් සාමාන්‍ය ප්ලාස්ටික් වගේ තමයි. හැබැයි හොඳ හයියයි. මේක ඔයාලට බලනකොට වෙනවා හොඳ හයියට හදලා තියෙනවා. ඊට පස්සේ මේකේ ෂොකට්ස් තියෙනවා සුපිරියටම. ඔයාලට පෙන්නන්න. ඉස්සරහා ෂොකට්ස් තියෙනවා, පිටිපස්සේ තියෙනවා, ඉස්සරහා තියෙනවා. හොඳටම ෂොකට්ස් තියෙනවා. හොඳටම ඒ කියන්නේ ඔෆ් රෝඩ් යන්න පුළුවන් සුපිරියට. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන ලයිට් සෙට් එක. ඒක මම පෙන්නන්නම්. මෙතනින් පේනවා ඔයාලට මේ ගාඩ් එකක් තියෙනවා. ගිහිල්ලා හයියෙන් ඒ කියන්නේ මේක ප්‍රැක්ටිකල් 20 වේගෙන් යනවානේ. හයියෙන් ගිහිල්ලා කොහෙටවත් වැදුනට මුකුත් වෙන්නේ නැහැ. මේක හොඳ හයියට තියෙනවා. ඊට පස්සේ පිටිපස්සෙත් ඒ වගේම මේ ගාඩ් එකක් තියෙනවා පේනවා. ඊට පස්සේ මේ ටයර්ස් ගත්තාම හොඳ මේ ඔෆ් රෝඩ් යන්න පුළුවන් සුපිරි ටයර්ස් තියෙන්නේ. මේ ඊට පස්සේ මේකේ බෑක් සයිඩ් එක ගත්තත් ඔයාලට පේනවා ඔන් ඔෆ් ස්විච් එක මෙතන තියෙනවා. ඊට පස්සේ මේක ඇතුළට තමයි බැටරි දාන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම රිමෝට් එක බැටරි දාගෙන ඉමු. මෙතන තියෙනවා ඇණයක් ඒක අයින් කරගන්න. මෙතන තමයි බැටරි දාන්නේ. බැටරි දෙකක් දාන්න ඕනේ. ඊට පස්සේ අපි කායකට බැටරිස් දාගෙන ඉමු. ඒකත් තියෙනවා මෙතන නෑ. ඒක ගලවගත්තට පස්සේ දාන්න තියෙනවා බැටරියක්. මේ බැටරිය 3.7 වෝල්ට් මිලිඇම්පියර් 500. ඔයාලා වෙනවා මෙතන. ඊට අපි මේක ඇටච් කරගමු. වගේම මෙතන ඔයාලට වෙන ලයිට් ටික මේ මම මේ ස්විච් එක ඔෆ් කරලා මෙතන තියෙන ස්විච් එකේ තියෙන රිමෝට් එකේ ඔන්න ඒක ඔෆ් කරුවම අන්න ලයිට්ස් ඔෆ් වුණා. ඔන් කරපුවම එතන එහෙම ලයිට් සිස්ටම් එකක් තියෙනවා. ඊට පස්සේ මේක හොඳ මේ වේගකින් යනවා. ඊට පස්සේ මේකේ හැරෙන ටික ගත්තා. ඔය මේ හොඳට යනවා. ඔයාලා මේකේ වෝටර්ප්‍රූෆ් කියලා මේකේ ගහන්න තියෙනවා මඩේ එහෙම යන්න එපා. හැබැයි වැලි වල ඒ වගේ ඕන අවුලක් නෑ. මේක සීල් කරලා තියෙනවා මෙතන පේනවා. ඊට පස්සේ ඔයාලට මේක ගන්න ඕන මේ ඔයාලට මේක මුලදී ගන්නවා නම් ඔයාලට ඩරාෆ් වගේ තියෙනවා. RC car කියලා සර්ච් කරලා ගන්න තියෙනවා මේ වගේ කාර් ඕන තරම්. මේකේ මිල ගත්තොත් මම මේක ගත්තේ රුපියල් 6500. එහෙනම් යාළුවනේ
අපි අතර ගිහිල්ලා එන්නම්. ආපහු සුපිරි වීඩියෝ එකකින් අපි ආපහු හම්බෙමු.